ජනප්‍රිය ශිෂ්‍යත් උපකාර පන්ති ගුරුවරිය වන ටීචා අම්මා ලෙස හඳුන්වනු ලබන හයේෂිකා ප්‍රනාන්දු විසින් ඇය යටතේ සේවය කරමින් සිටි තරුණයෙකුගේ රහස් පෙදෙසට එල්ල කළ පහර දීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු අනුව හයේෂිකා ප්‍රනාන්දු විසින් එල්ල කරන ලද පාපහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර ඔහු දැඩි ලෙස තුවාල ලබා රෝහල්ගතව ඇත. තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාරක සඳහා මීගමු රෝහලට ඇතුළත් කළ පසුව රෝහල් පොලිසියට ලැබුණු පැමිණිල්ල මත පහර දුන් අය අල්ලන්නට සොයද්දී හයේෂිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වේ. එහෙත් ඇයගේ සැමියා සහ කළමනාකරු වෙන දෙදෙනාම කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙන්නා මීගමු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මීගමු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ලබන මැයි 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස නියෝග කර ඇත. එමෙන්ම සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ටීචා අම්මා හෙවත් හයේෂිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලිසියට නියෝග කර ඇත. පොලිස් වාර්තාවලට අනුව පහර කෑමට ලක් වූ තරුණයා වයස 32ක් වන කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හයේෂිකා ප්‍රනාන්දු මෙහෙවන අන්තර්ජාල පන්තිවලට අවශ්‍ය තාක්ෂණික සහාය සහ ග්‍රැෆික් නිර්මාණය කර දෙමින් ඇයගේ කාර්යාලයේ සේවය කරමින් සිටින පිරිසකින් එක් අයෙකි. මෙම පහර දීමට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ එම තරුණයාගේ සහෝදරිය විසින් යවන ලද WhatsApp පණිවිඩය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකි. තවදුරටත් පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පහර කෑමට ලක් වූ තරුණයා සැකකාර ශිෂ්‍යත්ව ගුරුවරිය යටතේ කාලයක් තිස්සේ සේවය කළ සේවකයෙකු බවයි.